නෝට් එකක් බලාගෙන අතින් මයින්ඩ් මැප් ලියපු කාලේ දැන් ඉවරයි. අපිට Google Notebook LM එකෙන් අලුත්ම ෆීචර් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා මයින්ඩ් මැප් කියලා. මේ මයින්ඩ් මැප් කියන ඔප්ෂන් එකට අපිට PDF එකක් ටෙක්ස්ට් එකක් වගේ දෙයක් අප්ලෝඩ් කරලා නෝට්බුක් LM එකටම කියලා අපිට මයින්ඩ් මැප් එකක් විනාඩියක් වගේ පොඩි කාලයකින් ජෙනරේට් කරගන්න පුළුවන්. හරි. අපි අද මේ විදිහට පටන් ගන්න යන්නේ Google Notebook LM මාස්ටර් ක්ලාස් කියන අපේ YouTube වීඩියෝ සීරීස් එකේ 5 වෙනි වීඩියෝ එක. හරි. මේ 5 වෙනි වීඩියෝ එක බලන්න කලින් මම ඔයාලා හැමෝගෙම ඉල්ලනවා. මේ ඩිස්ප්ලේ එකේ පේන විදිහට 1 2 3 4 වීඩියෝ ඔයාලා තාමත් බැලුවේ නැත්නම් ඒ වීඩියෝ ටික අනිවාර්යෙන් බලලා මේ වීඩියෝ එක බලන්න. හරි. අපි අද Google Notebook LM වීඩියෝ සීරීස් එකේ 5 වෙනි වීඩියෝ එක විදිහට mind map කියන ස්ටුඩියෝ සෙක්ෂන් එකේ තියෙන තවත් වැදගත් ෆීචර් එකක් තමයි ඔයාලට පැහැදිලි කරලා දෙන්න හදන්නේ. සුපුරුදු විදිහට ඔයා Google Notebook LM එක පාවිච්චි කරන්න වගේ මොබයිල් ෆෝන් එකකින් නම් ඔයා Notebook LM කියන app එකට log වෙන්න. ඔයා desktop එකකින් හෝ laptop එකකින් මේ Notebook LM කියන AI tool එක පාවිච්චි කරනවා නම් ඉන්ටර්නෙට් එකට log වෙලා Google Notebook LM කියලා search කරලා Notebook LM website එකට log වෙන්න. හරි. මම screen එක share කරලා ඔයාලට පෙන්නන්නම්. මේ විදිහට මම type කරගෙන තියෙනවා Notebook LM කියලා. බලන්න පළවෙනි search result එකේම ඇවිල්ලා තියෙනවා Google Notebook LM AI Research Tool and Thinking Partner කියලා. මෙන්න මේක ක්ලික් කරගන්න. හරි. මේක ක්ලික් කරගත්තට පස්සේ අපි first page එකට log වෙනවා Google Notebook LM එකේ. මෙතන try Notebook LM කියන එක ක්ලික් කරගන්න. හරි. දැන් අපි Notebook LM එකේ second page එකට log වෙලා තියෙනවා. මෙන්න මේ second page එකේ තියෙන හැම option එකක්ම මම Notebook LM video series එකේ මෙන්න මේ display එකේ පේන විදිහට පළවෙනි වීඩියෝ එකේදී සම්පූර්ණ මෙන්න මේ interface එකේ තියෙන option ටික පැහැදිලි කරලා ඒ option වලින් මොකද්ද වෙන්නේ කියන එකත් ඔයාලට practically කරලා වෙන්නවා. ඒකින්ද ඔයා first time මේ වීඩියෝ එක බලන එක්කෙනෙක් නම් අඩුම ගානේ Notebook LM video series එකේ පළවෙනි වීඩියෝ එක බලලා මේ ඊතුරු වීඩියෝ ටික බලන්න. මොකද මේ පළවෙනි වීඩියෝ එකේ කියලා දුන්න දේවල් ඉස්සරහා තියෙන නැත්නම් ඊතුරු වීඩියෝ 9ටම ගොඩක්ම වටිනවා. ඒකින්ද අනිවාර්යයෙන් මේ වීඩියෝ එක හරි බලලා මේ ඊතුරු වීඩියෝ ටික බලන්න. හරි. ඊට පස්සේ මම දැන් කරන්න යන්නේ ඔයාලට mind map කියන feature එක කොහොමද වැඩ කරන්නේ කියලා දෙන්නනේ. ඊට පස්සේ ඔයාලට මම පළවෙනි වීඩියෝ 4 කියලා දුන්නා වගේ අපි notebook LM එකේ මොකක් හරි අලුත් වැඩක් කරනවා නම් අනිවාර්යයෙන් මෙන්න මෙතන create new කියන එක ක්ලික් කරගන්න ඕන. හරි. දැන් මම මෙතන create new කියන මෙන්න මේ සුදු පාටින් තියෙන බටන් එක ක්ලික් කරගන්නවා. හරි. මේ විදිහට create new කියන ක්ලික් කරාට පස්සේ අපි දිගටම පැහැදිලි කරන් යනවා වගේ notebook LM කියලා කියන්නේ source based වැඩ කරන AI tool එක. එහෙම නැත්නම් අපි upload කරන නැත්නම් අපි input කරන දේට අනුව තමයි අපිට output එක මෙයා generate කරලා දෙන්නේ. හරි. හරි. පළවෙනි වීඩියෝ 4ෙදි මම පාවිච්චි කරේ photography.pdf කියන සම්පූර්ණ ඉංග්‍රීසි වලින් තියෙන PDF එක. මම ඒ PDF එකම තමයි මෙන්න මේ mind map එක generate කරන්නත් පාවිච්චි කරන්නේ. හරි. මම ඔයාලට දැන් PDF එක අප්ලෝඩ් කරගෙන පෙන්නන්න. අප්ලෝඩ් කරන්න ක්‍රම දෙකක් තියෙනවා. මෙතන අප්ලෝඩ් ෆයිල් කෙනෙක් ක්ලික් කළා ඔයාලට ෆෝන් එකේ හෝ ඔයාගේ ලැප්ටොප් එකේ ඩෙස්ක්ටොප් එකේ ෆයිල් එක ඕපන් කරලා අප්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට අදාළ ෆයිල් එක ඩ්‍රැග් කරගෙන ඇවිල්ලා මෙන්න මෙතෙන්ට ඩ්‍රොප් කරාම ෆයිල් එක ඔටෝමැටිකලි අප්ලෝඩ් වෙනවා. හරි. මම මේ විදිහට මගේ photography.pdf කියන ෆයිල් එක මේ විදිහට ඩ්‍රැග් කරගෙන ඇවිල්ලා මෙන්න මෙතෙන්ට ඩ්‍රොප් කරනවා. හරි. මේ විදිහට ඩ්‍රොප් කරපු ගමන් ඔයාලට පේනවා ඇති photography.pdf කියලා අපේ sources section එකේ මේ විදිහට මගේ PDF එක අප්ලෝඩ් වෙනවා. හරි. අපි PDF එක අප්ලෝඩ් වෙනකන් ඉමුකෝ පොඩ්ඩක්. ඔන්න මගේ PDF එක අප්ලෝඩ් වෙලා ඉවරයි. හරි. දැන් අපි අද කතා කරන්න යන්නේ මෙන්න මේ ඔයාලට පේනවා ඇති slide decks කියන අපි හතරවෙනි වීඩියෝ එකේ කතා කරේ slide decks එකනේ. දැන් මේ පස්වෙනි වීඩියෝ එක. පස්වෙනි වීඩියෝ එකේ කතා කරන්න යන්නේ මෙන්න මේ ඔයාලට පේනවා ඇති mind map කියන feature එක. හරි. මේ mind map එක generate කරන්න කලින් මේ mind map එක ගැන ඔයාලා විශේෂ දෙයක් දැනගන්න ඕන. මොකද පළවෙනි වීඩියෝ 4ෙදිම නැත්තම් දෙවෙනි වීඩියෝ එක තුන්වෙනි වීඩියෝ එක හතරවෙනි වීඩියෝ එක. මොකක්ද අපි කරේ දෙවෙනි වීඩියෝ එකේදී audio overview එක තුන්වෙනි වීඩියෝ එකේදී video overview එකක් හදන එක. ඒ වගේම හතරවෙනි වීඩියෝ එකේදී slide deck එහෙම නැත්තම් presentation එකක් හදන විදිය. ඒ හැම option එකක් පැහැදිලි කරද්දී මම ඔයාලට කිව්වා ඒ option එක ඇතුලෙන් ගිහිල්ලා අපිට output language එක එහෙම නැත්තම් choose language එක select කරන්න පුළුවන් කියලා. ඒ වගේම අපි ඒ පාවිච්චි කරපු හැම ඔප්ෂන් එකක්ම කස්ටමයිස් කරලා අපිට ඕන විදිහට තමයි ජෙනරේට් කරගත්තේ. හැබැයි හොඳට බලන්න මේ mind map කියන ඔප්ෂන් එකේ තාම කස්ටමයිස් කරලා ජෙනරේට් කරන්න සහ output language එක සිලෙක්ට් කරන්න ඔප්ෂන් එකක් දීලා නැහැ. ඒ කියන්නේ බලන්න මේ හැම ෆීචර් එකේම කෙලවරේ අපි කලින් කරපු මෙන්න මේ වගේ පොඩි ඊතලයක් තිබ්බනේ. මේ ඊතලය ක්ලික් කරාම මේ වගේ බොක්ස් එකක් ඕපන් වුණානේ. මේකෙන්නේ අපි අපිට ඕන විදිහට මේක හදාගත්තේ කස්ටමයිස් කරලා. හැබැයි මේ mind map කියන එකේ තාම
කස්ටමයිස් කරලා ජෙනරේට් කරගන්න නැත්නම් අපිට ඕන විදිහට මයින්ඩ් මැප් එක හදාගන්න ඔප්ෂන් එකක් තාම දීලා නැහැ. ඒකත් ඉස්සරහට Google එකෙන් ඉන්ට්‍රොඩියුස් කරાવી දැනට නෑ. ඒකින්ද අපි හොඳටම මතක තියාගන්න ඕන දේ තමයි මම දැන් අප්ලෝඩ් කරලා තින්නේ photography.pdf කියන සම්පූර්ණ ඉංග්‍රීසි වලින් තියෙන PDF එකක්. එතකොට මගේ මෙන්න මෙතන chat section එකේ මෙන්න මේ ටෙක්ස්ට් එක නැත්තම් මේ PDF එකේ තියෙන සාරාංශය සිංහලෙන් එන්න හේතුව මේ මගේ වීඩියෝ සීරීස් එක බලන් යන එක්කෙනෙක් නම් දන්නවා ඇති. ඒකට හේතුව තමයි මම මෙන්න මේ settings කියන එකේ output language එක සිංහල විදියට තමයි save කරලා තියෙන්නේ. ඒකයි මගේ මෙතන සිංහලෙන් output එකක් ඇවිල්ලා තියෙන්නේ. හරි. දැන් මේ mind map කියන feature එක use කරන්න යද්දී ඔයා මෙන්න මේ setting වල output language එක සිංහල තියලා save කරලා mind map කියන එක click කරොත් ඔයාට generate වෙන්නේ මේ අපි අප්ලෝඩ් කරලා තියෙන PDF එකට අදාළව සිංහලෙන් තියෙන mind map එකක්. හැබැයි හොඳට මතක තියාගන්නවා first time use කරන කෙනෙක් නම් මේ notebook LM එක ඔයාගේ මේ output language එක සිංහල නෙවෙයි තියෙන්නේ. ඔයාගේ output language එක තියෙන්නේ English කියලා තමයි automatically select වෙලා එන්නේ. එතකොට මේ විදිහට තියෙද්දී මෙන්න මේ PDF එක අප්ලෝඩ් කරලා mind map කියන එක ක්ලික් කරොත් ඔයාට ජෙනරේට් වෙන්නේ ඉංග්‍රීසි වලින් තියෙන mind map එක. හරි. ඔයා හිතන්නකෝ ඔයාට ඕන ඉංග්‍රීසි වලින් තියෙන PDF එකට අදාළව සිංහල mind map එකක් හදාගන්න කියලා. එහෙනම් අනිවාර්යයෙන් මතක තියාගන්න මේ settings කියන section එකට ගිහිල්ලා output language එක ඉංග්‍රීසි තමයි automatically select වෙලා එන්නේ. ඔයා මේක සිංහලට හදලා තිබ්බේ නැත්නම් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන කෙළවරේ පොඩි පල්ලෙහාට ඊතලයක් තියෙනවා. arrow key එකක්. මේ arrow key එක click කරලා පොඩ්ඩක් පල්ලෙහාට scroll කරන්න. scroll කරනකොට මෙන්න මේ විදිහට අපි සිංහල language එක select කරන්න. සිංහල language එක select කරලා අනිවාර්යයෙන්ම save කියන බටන් එක click කරගන්න. හරි. මේ විදිහට save කරන්න. save කරලා පස්සේ ඕනනම් ආයෙ පාරක් අපිට check කරගන්න පුළුවන් output language එකට කියලා මොකද්ද තියෙන්නේ කියලා. හරි. දැන් මගේ output language එක සිංහලට convert වෙලා තියෙන්නේ. හරි. මේ මගේ photography.pdf කියන සම්පූර්ණ ඉංග්‍රීසි වලින් තියෙන PDF එකට අදාළව මම දැන් යන්නේ සිංහලෙන් තියෙන mind map එකක් generate කරන්න. හරි. ඔයාට කරන්න තියෙන්නේ output language එක select කරලා PDF එකත් upload කරලා මෙන්න මෙතන mind map කියන option එක උඩ click කරන්න විතරයි. මම මේ mind map කියන එක උඩ click කරනවා. හරි. මේ විදිහට click කරාම බලන්න මෙන්න මෙතන යටින් පෙන්නනවා generating mind map කියලා. හරි. බලන්න තප්පර 20ක්වත් ගියේ නෑ මගේ mind map එක generate වෙලා ඉවරයි. හැබැයි හොඳට මතක තියාගන්න ඔයා upload කරන PDF එකේ තියෙන content එක නැත්නම් PDF එකේ කොච්චර පිටු ගාණක් තියෙන නැත්නම් ඔයා upload කරන text එක කොච්චර දිග නැත්නම් කොච්චර context එකක් තියෙද text එකේ. ඒක මත මේ mind map එක generate වෙන්න යන වෙලාව තීරණය වෙන්න පුළුවන්. කොහොම වුණත් විනාඩියක් වගේ පොඩි කාලයකින් අපිට ඕනම PDF එකට අදාළව mind map එකක් generate කරගන්න පුළුවන්. හරි. මම දැන් මේ generate වෙච්ච mind map එක ඔයාලට click කරලා පෙන්නන්නම්. හරි. මේ බලන්න මම output language එක සිංහල select කරලා මේ mind map එක generate කරපු ඉඳා මගේ mind map එක ඇවිල්ලා තියෙන්නේ බලන්න සිංහලෙන්. හරි. මම ඔයාලට English output language එක select කළත් එන output එක පෙන්වන්නම්. ඒත් ඔයාලට පැහැදිලිනේ මොකද්ද මේ output language එකේ තියෙන වෙනස නැත්නම් මේ output language එක අපිට කොච්චර වටිනවද කියලා. මම ඒකත් ඊළඟට පෙන්වන්නම්. හරි. මේ විදිහට බලන්න ඡායාරූපකරණයේ මූලධර්ම හා තාක්ෂණික පදනම කියලා මගේ mind map එක generate වෙලා තියෙනවා. ඔයාලට පුළුවන් බලන්න මේ හැම topic එකක්ම මේ topic එකක් අවසානයෙන් බලන්න පොඩි ඊතලයක් තියෙනවා. මෙන්න මේ ඊතලය ක්ලික් කරගන්න. ආන්න බලන්න. මේ ඊතලය ක්ලික් කරාම මොකද්ද වෙන්නේ? ඒ topic එකට අදාළ ඒ topic එකේ ඇතුලේ තියෙන තව sub topic. එහෙම නැත්නම් අනුමාතෘකා කියලා හිතන්නකෝ. අන්නේ අනුමාතෘකා මොනවද කියලා පෙන්නනවා. මම හැම එකම ඔයාලට ක්ලික් කර කර පෙන්නන්නම්. මේ විදිහට බලන්න ඔයාලට මේ විදිහට ක්ලික් කරගෙන යන්න පුළුවන්. එතකොට ඒ ප්‍රධාන මාතෘකාව යටතේ තියෙන ඊතුරු මාතෘකා ටිකත් පෙන්නනවා. හරි. ඊට අමතරව තව වැදගත් feature එකක් ඔයාලට මම පෙන්නන්නම්. ඔයා හොඳට බලන්න මෙන්න මේ දැන් මෙතන නිරාවරණයේ exposure කියලා තියෙනවනේ. මේ මෙතන බලන්න මේ අනුමාතෘකාව යටතේ තව දුරටත් ඊතලයක් තියෙනවා. ඒක තව දුරටත් අපිට ක්ලික් කරන්න පුළුවන් බලන්න. එතකොට මොකද්ද වෙන්නේ? ඒ අනුමාතෘකාව යටතේ තියෙන තව sub topics එහෙම නැත්නම් තව අපිට මොකක් කරේ දැනගන්න ඕන මාතෘකාව නැත්නම් highlight වෙන්න ඕන ප්‍රධාන point තියෙන ඒවත් අපිට මේ විදිහට පෙන්වනවා බලන්න. මේ වගේ සම්පූර්ණම සුපිරිම mind map එකක් අපිට AI වලින් හදාගන්න පුළුවන්. මේකේ වටිනාකම තියෙන්නේ සම්පූර්ණ ඉංග්‍රීසි වලින් තියෙන PDF එක මම අප්ලෝඩ් කරලා තියෙන්නේ. එතකොට ඉංග්‍රීසි වලින් තියෙන PDF එකේ සිංහල mind map එකක් තමයි මට ජෙනරේට් කරලා තියෙන්නේ. මේක Canvas වල ඉගෙන ගන්න ළමයිට ඒ වගේම ඉංග්‍රීසි අමාරු හින්දා පට්ටම අමාරුවෙන් ගේමක් ගහන් යන හට්ටියට ඇත්තටම සුපිරිම ඔප්ෂන් එකක් ඒවි mind map එකක් ගහගෙන පාඩම් කරන්න එහෙම ගියාම අපිට මේක අපේ education වලට සුපිරියටම use කරගන්න පුළුවන්. ඒකින්ද මම හිතනවා මේක ගොඩක් වැදගත් වෙයි කියලා ඉගෙන ගන්න විශේෂයෙන්ම ඉගෙන ගන්න ළමයිට. හරි. මම ඔයාලට දැන් පෙන්නන්නම් මේ notebook LM එකට
ඉංග්‍රීසි වලින් තියෙන PDF එකක් අප්ලෝඩ් කරලා output language එක ඉංග්‍රීසි සිලෙක්ට් කළා. මොකද්ද වෙන්නේ කියලා. හරි. මම මේ විදිහට ආයි create new කියන option එක සිලෙක්ට් කරගන්නවා. සිලෙක්ට් කරගෙන මම මගේ photography.pdf කියන PDF එක මේ විදිහට මේකට අප්ලෝඩ් කරගන්නවා. හරි. මේ විදිහට අප්ලෝඩ් වෙනවා මගේ PDF එක. හරි. මේ විදිහට මගේ PDF එක දැන් අප්ලෝඩ් වෙන ගමන් තියෙන්නේ notebook LM එකට. හරි. ඔන්න මගේ PDF එක අප්ලෝඩ් වුණා. හරි. දැන් බලන්න මේ chat section එකේ මගේ සාරාංශ නැත්නම් මේ PDF එකේ තියෙන සාරාංශ පෙන්වන්නේ ඉංග්‍රීසි වලින්. ඇයි එහෙම උනේ කියලා කවුරු හරි හිතනවා ඇති. ඔයාලට මෙතන මම කලින් පැහැදිලි කරා වගේ මේ settings වල බලන්න output language එක මොකද්ද මගේ තියෙන්නේ ඉංග්‍රීසි. ඒ කියන්නේ default select වෙලා යන එක තමයි select වෙලා තියෙන්නේ ඉංග්‍රීසි. එතකොට මේ ඉංග්‍රීසි වලින් තියෙද්දි මම PDF එක අප්ලෝඩ් කරොත් මගේ මෙන්න මේ විදිහට තමයි chat section එකේ සාරාංශය පෙන්වන්නේ ඉංග්‍රීසි වලින්. මම මෙන්න මේ output language එක මාරු කරන විදිහ output language එකේ තියෙන වැදගත්කම සම්පූර්ණයෙන්ම පළවෙනි වීඩියෝ එකේදී ගොඩක් වෙලා අරගෙන පැහැදිලා. ඒකින්ද අනිවාර්යෙන් පළවෙනි වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලට මීටත් වැඩි අවබෝධයක් ගන්න පුළුවන් මේ output language එක අපිට කොහොමද හරියටම මේක ප්‍රොජෙක්ට් එක පටන් ගන්න කලින් උනා සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ හැමදේම පළවෙනි වීඩියෝ එකේදී මම පැහැදිලි කරලා ඇති. අනිවාර්යෙන් ඒකින්ද මේ වීඩියෝ එක බලලා ඊටු වීඩියෝ සීරීස් එක බලන්න. හරි. දැන් මෙතන මම කරන්න යන්නේ කලින් ජෙනරේට් කරේ මොකද්ද? මෙන්න මේ ඉංග්‍රීසි වලින් තියෙන PDF එකෙන් සිංහල මයින්ඩ් මැප් එකක් ජෙනරේට් කරා. මම දැන් යන්නේ ඉංග්‍රීසි output language එක විදිහට සිලෙක්ට් කරලා ඉංග්‍රීසි PDF එකට අදාළව ඉංග්‍රීසි වලින් තියෙන මයින්ඩ් මැප් එකක් ජෙනරේට් කරන්න. හරි. මම දැන් මෙතන output language එක බලන්න. මගේ output language එකේ තියෙන ඉංග්‍රීසි. හරිනේ. ඔන්න ඉංග්‍රීසි ඩේටා දීලා සේව් කරා. මම දැන් මෙන්න මෙතන මයින්ඩ් මැප් කියන එකට ක්ලික් කරගන්න. හරි. බලන්න ඔන්න මේ විදිහට මගේ මයින්ඩ් මැප් එක ජෙනරේට් වුණා. ඔන්න දැන් මම මේ මයින්ඩ් මැප් එක ඔයාලට ඕපන් කරලා පෙන්නන්න. හරි. මේ විදිහට ක්ලික් කරලා බලන්න. ඔන්න බලන්න. කලින් ආවේ අපිට output language එක සිංහල සිලෙක්ට් කරපු හින්දා ඉංග්‍රීසි PDF එකට අදාළව සිංහල මයින්ඩ් මැප් එකක්. දැන් මොකද්ද උනේ? output language එක ඉංග්‍රීසි සිලෙක්ට් කරපු හින්දා ඉංග්‍රීසි PDF එකට අදාළව ඉංග්‍රීසි වලින්ම තියෙන මයින්ඩ් මැප් එකක් තමයි ආවේ. ඒකින්ද ඔයා හොඳට මතක තියාගන්න ඔයාට ඕන PDF එකට අදාළව සිංහල output එක ගන්න අනිවාර්යයෙන්ම මේ mind map කියන option එක අපි පාවිච්චි කරද්දී ඒක ඇතුලෙන් අපිට customize කරන්න. එහෙම නැත්නම් ඇතුලෙන් අපිට output language එක select කරන්න option එකක් නැහැ. ඒ මොකද අපිට customize කරන්න තාම option එකෙන් දීලා නැහැ. mind map එකට අදාළව. අනිත් කලින් දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි වීඩියෝ වල පැහැදිලි කරපු ඒවල customize කරන්න තිබුණා. හැබැයි මේ mind map එකේ අපිට customize කරන්න option එකක් නැහැ. ඒකින්ද අපි හොඳට මතක තියාගන්න ඕන අපේ output language එක select කරලා තමයි mind map එක generate කරන්න ඕන. හරි මේකෙත් බලන්න මේ විදිහට අපිට මේ විදිහට click කරගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රධාන topic වලට අදාළව අපිට sub topic නැත්නම් අනුමාතෘකා ටික පෙන්නනවා. ඒ වගේ මෙන්න මේ ස්ක්‍රීන් එක අපිට ඕන තරම් උඩ පල්ලෙහාට මේ විදිහට මේ mouse එක ක්ලික් කරගෙන යන්න පුළුවන්. ඒ වගේ මේ මාතෘකා යටතේ තියෙන තව අනුමාතෘකා මේ විදිහට අපිට ඕනෑම ක්ලික් කර කර බලන්න පුළුවන්. මේ බලන්න. ආයි සම්පූර්ණ PDF එකම කවර් වෙන විදිහට mind map එක හදලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම පාඩම් කරන ළමයිට මේක මාරම වටින ඔප්ෂන් එකක් තමයි. මොකද සම්පූර්ණ PDF එක කියවලා අපිට අතින් mind map ලියනට වැඩිය AI වලට දාලා නැත්නම් notebook LM එකට දාලා mind map එක අපිට හදා ගන්න පුළුවන්. හදාගෙන ඊට අමතරව අපිට පුළුවන් මේකේ තියෙන මේ topic වලට අදාළව අපි හිතන්නකෝ දැන් මේ වගේ පොඩි note එකක් ලියා ගන්නවා. අපිට ඕන මේ ප්‍රධාන මේ PDF එකක් හිතන්නකෝ පිටු ලොකු ගානක පිටු 100 150ක PDF එකක් කියලා ඕක බලාගෙන අපිට mind map එක හදන්න ගිය ගොඩක් වෙලා යනවනේ. දැන් අපිට කරන්න තියෙන්නේ කෙලින්ම notebook LM එකට අපිට ඕන PDF එක upload කරා mind map එක generate කරගත්තා. notebook LM එකටම කියලා mind map එකට අපිට ඕන නම් පුළුවන් A4 එකක් අරගෙන ඇඳ ගන්න. ඇඳගෙන අපිට ඕන නම් මේ දැන් මේකේ මේ පොඩි මාතෘකාවක් කරගෙන දැන් අපිට note එක බලාගෙන මෙතන ඕන නම් මොකක් කරද ලියා ගන්න ඕන පුළුවන්. අපිට අමාරු මේක සාරාංශගත කරලා මේ mind map එක හදනනේ. ඒ වැඩේ අපිට දැන් ලේසියෙන්ම AI වලින් කරන්න පුළුවන්. හරි. මේ විදිහට තමයි අපේ ඉංග්‍රීසි වලින් තියෙන mind map එක generate උනේ. හරි. ඒ වගේම තව පොඩි option එකක් තියෙනවා. මේ mind map එක අපිට download කරගන්නත් පුළුවන්. මේ විදිහට mind map එක උඩ click කරන්න. click කරපුව ගමන් අපිට මෙන්න මේ වගේ තියෙනවනේ option ටිකක්. ඒ කියන්නේ අපේ මේ mind map එකේ දකුණු අත පැත්තේ කෙළවරම මෙන්න මෙතන තියෙනවා download කරන්න පොඩි යටට arrow එකක් එක්ක ඉර ගහපු download icon එක. මෙන්න මේ download icon එක උඩ click කරගන්න. හරි මේ විදිහට click කරාම බලන්න අපේ ඔයාගේ ෆෝන් මොබයිල් ෆෝන් එකෙන් පාවිච්චි කරනවා නම් මොබයිල් ෆෝන් එකට ලැප්ටොප් එකක් හෝ ඩෙස්ක්ටොප් එකකින් පාවිච්චි කරනවා නම් ලැප්ටොප් එකට හෝ ඩෙස්ක්ටොප් එකට මේ විදිහට අපිට download කරගන්නත් පුළුවන්. හරි මම හිතනවා මේ අපේ Google Notebook LM Master Class video series එකේ පස්වෙනි වීඩියෝ එක. එහෙම නැත්නම් මේ mind map එක ගැන පැහැදිලි කරපු වීඩියෝ එක පාඩම් කරන ළමයිට ඇත්තටම ගොඩක්ම වැදගත් වේවි. ඒ වගේම මම ඉල්ලනවා මේ වීඩියෝ එක ඔයාලට වටිනවා නම් ඔයා මේ වීඩියෝ එකෙන් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන් වීඩියෝ එකට like එකක් කරන්න, comment කරන්න. ඒ වගේම ඔයාගේ යාළුවෙක්ටත් දැනගෙන කොට යන්න. ඒ යාළුවටත් මේ වීඩියෝ එක share කරන්න. ඒ වගේ මේ වගේ අලුත් වෙන AI content ඔයාලට දැනගන්න ඕන නම් නැත්නම් මේ අලුතෙන් introduce කරන AI tool හරියට පාවිච්චි කරන්න කොහොමද කියලා දැනගන්න ඕන නම් දිගටම අපේ සෙනෙත් කරුණාරත්නගේ YouTube channel එක
රැඳිලා ඉන්න අපේ channel එක subscribe කරලා notification on කරලා තියාගන්න වීඩියෝ ආපු ගමන් බලන්න පුළුවන්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.